සියලු දෙනාම ඉතාමත් ආදරෙන් අදත් පිළිගන්නවා රුචිනි ලයිෆ් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. මොකද අපේ ගෙදර වුණ පොඩි සිදුවීමක් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඒක පොඩි සිදුවීමක් නෙමෙයි ලොකු සිදුවීමක්. ඉතින් මේ කවුද ඉන්නේ කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මෙයා ඉන්නේ මම එළියේ මැටි ලිපේ උයන්න තැනක් හදාගෙන තිනවා. ඒ දර ගොඩ උඩ තමයි දර කෑල්ලක් උඩ තමයි මෙන්න මෙයා ඉන්නේ. ඉතින් සමහර අය මෙයාලා දකිනකොටම ඉතින් ගහලා මෙයාලා මරලා දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මෙයාලා ඇත්තටම විස සහිතයි. ඒ වගේම තමයි චූටි ළමයි ගෙවල් වල ඉන්නවා නම් ඉතින් මෙන්න මේ සත්තු ගෙදරට එනකොට ඉතින් ගොඩක් අය එයාලා මරනවා. ඉතින් අපි මෙයාව මැරුවේ නැහැ. ඉතින් අපි මෙයාව කොහොමද අයින් කරේ කියලා තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. මෙයාගේ ජීවිතේට කිසිම හානියක් කරන්නේ නැතුව මෙයාගේ ජීවිතේ බේරගත්තේ සහ අපි එයාගෙන් ආරක්ෂා වුණේ කොහොමද කියලා තමයි අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකල්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මාව subscribe කළා නැත්නම් මාව subscribe කරන්නත් කියලා මං කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මෙන්න මේ සර්පයා ඔයාලා අඳුරනවාද? ඉතින් පහලින් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මම ගොඩක් එඩිට් කරේ නෑ. ඒ සිදුවීම තමයි ඒ ශබ්දම තමයි අරගෙන තියෙන. ඉතින් සමහර අවස්ථාවල ගොඩක් කැමරාව හෙල්ලෙනවා. ඒ වගේම අපි කතා බහ කරන ඒවාත් තියෙනවා. ඉතින් පොඩි ඔයාලා අපහසුතාවයටපත් වෙනවා නම් ඇත්තටම ඒකට සමා වෙන්න. මොකද මේ වගේ අවස්ථාවක හොඳ ලස්සන වීඩියෝ එකක් ගන්න අමාරුයි. මොකද ඈත ඉඳන් තමයි වීඩියෝ එක ගන්නෙ. මොකද මෙන්න මේ සතා මේ සර්පයා පයින්න බලනවා. පැනලා දෂ්ට කරන කෙනෙක් ගොඩක් විස සහිත කෙනෙක්. ඒක නිසා ඈත ඉඳන් ගත්තේ. ඒ නිසා සමහර තැන් වලට අපහැදිලි වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමාව ඉල්ලනවා. ඒක තමයි. යන්න පුතේට ගෙට යන්න. පොළ ගන්නේ. පොළෙන් එක්කනේ. අර පැත්ත බඩේ දාන්නද? පොළකට කිසිම තත්ත්වයක් නැති එක හංගෙන්න බෑ. හරි. මම අවදන් ඉන්නේ. අනහොදා එකපාරම යට දාන්න මොහොම දාන්න. ඔහොම දැන් බටේ නම නේ. අහට යන්නේ. මේ අදලා බකට් එක ගන්නවා. මම බකට් එක ගන්නවා. ඉතින් සර්පයෝ මේ දවස්වල ගොඩක් ගෙවල් වලට එනවා. මොකද වැහැල එකපාරම පායනවා. ඉතින් වැස්සට වගේම පායනකොට සර්පයෝ ගෙවල් වලට එනවා. ඒ වගේම මේ දවස්වල වැහැලා කැලේ හොඳට ඇවිල්ලා තියෙන. ඉතින් වටපිටාව මේ වගේ සත්තු ඉතින් අපිට දකින්න පුළුවන් වෙනවා. මෙයාගේ නම තමයි පොළඟයි. ඉතින් පොළඟෙක් තමයි මේ ඉන්නේ. අපි මෙයාව මරන්නේ නැතුව කොහාට හරි ඈතකට ගිහිල්ලා දාන්න තමයි මේ හදන්නේ. ඉතින් මුලින්ම බටයක් අරගෙන ඒ බටේ ඇතුළට දාගෙන මල්ලකට හරි උරේකට හරි දාගන්න කියලා තමයි අපි බැලුවේ. නමුත් බටයකින් ගන්න බැරි වුණා. මොකද මෙයා පොඩ්ඩක් තිබ්බත් පයින්නවා. ඉතින් ගොඩක් උත්සාහ කරා බටේට දාගන්න. නමුත් බැරි වුණා. ඊට පස්සේ මෙයා එකපාරම අතුරුදහන් වුණා. ඉතින් මේ බංකුව උඩ මෙයා ඉන්නවා කියලා අපි පස්සේ තමයි දැක්කේ. මොකද බංකුවේ පාටයි මෙයාගේ පාටයි එක වගේ. අපි ඉතින් විනාඩියක් දෙකක් මෙයා කොහෙද ගියේ කියලා හෙව්වා. හොයලා බලනකොට ෂණිකවම දැක්කා මෙයා මෙන්න මේ බංකුවේ රවුමට පැටිලලා ඉන්නවා. ඒක නිසා නැවත වතාවක් අපි බටේට දාගන්න උත්සාහ කරාට මෙයා බටේට ආවේ නැහැ. ඉතින් වෙන පැත්තකට තමයි යන්න හැදුවේ. ඒක නිසා මෙයා බකට් එකකට දාගන්න එක ගොඩක් පහසුයි කියලා හිතලා අපි මෙයාව බකට් එකකට දාගන්න උත්සාහ කරා. ඉතින් මේ වැඩේ කරන්න ඕන ගොඩාක් පරිස්සමෙන් පොඩ්ඩක්
පොඩ්ඩක් හරි වැරදුනොත් මොකද වෙන්නේ කියලා ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මම දාන්න හිතුවේ මේ වගේ දෙයක් වුණොත් ඉතින් මෙන්න මේ සත්තුත් එක්ක මේ වගේ වැඩක් කරනකොට ගොඩාක් පරිස්සමට කරන්න ඕන. කොහොම හරි ඉතින් අපි මෙයාව බකට් එකට දාගත්තා. බකට් එක මෙහෙම පියන වැහුවට මෙන්න මේ වගේ චූට්ටක් විතර පොඩි ඊඩක් තිබ්බා. මොකද මෙයාට හුස්ම ගන්න බැරි වෙයි කියලා. එහෙම උනාට ඉතින් මෙහෙම පියන වැහුවට හුස්ම ගන්න පුළුවන් කියලා හිතලා ඉතින් මෙයාව අරයි යනකොට නම් මේ පියන වහලා අපි ලණුවකින් බැඳගත්තා. මොකද බයික් එකේ යනකොට මේ පියන බැරි වෙලාවකවත් ඇරුණොත් මෙයා දෂ්ට කරනවා. ඉතින් හැමදේම කරන්න කලින් ගොඩාක් පරිස්සමට හැමදේම හිතලා බලලා තමයි අපි මේ වගේ වැඩක් කරන්න ඕන. ඒක නිසා තමයි අපි මෙයාව හොඳට වහලා මෙන්න මේ විදිහට පියන ඇරෙන්නේ නැති විදිහට ලණුවකින් බැඳගත්තේ. අපි මෙයාව අරන් ගිහලා දාන්නේ කට්ටිය ඉන්න පැත්තකට නම් නෙමෙයි. අපේ ගමේ කෙරවලේ ඒ කියන්නේ අවසානයේට වගේ වෙන්න ලොකු කැලයක් තියෙනවා. ඒ කැලේට තමයි මෙයා අරන් ගිහලා දාන්න හදන්නේ. මොකද එතකොට මෙයාගෙන් කිසිම මිනිස්සෙකුට කිසිම කෙනෙකුට හානියක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒක නිසා බොහොම පරිස්සමෙන් ඉතින් අපි මෙයාව මේ අරයි යන ගමන් ඉන්නේ. ඉතින් කට්ටිය ඉන්න ගෙවල් ටික පහු කරලා අපි මේ යන්න හදන්නේ ඒ කැලේට. ඉතින් කැලේට යනකොට කිලෝමීටර් 2කමාරක් විතර අපි යන්න ඕනි. ඉතින් කොහොම හරි අපි මෙන්න මේ දුර ගියා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් ඉන්න අපි මෙයාව කොහොමද කැලේට ගිහිල්ලා දැම්මේ, මෙයා කොහොමද ගියේ, මෙයා කැලේට ගියාද නැද්ද කියලා මේ ඔක්කොම බලා ගන්න අපිත් එක්ක අවසන් වෙනකම් ඉන්න. ඉතින් මේ තමයි කැලේට යන අතුරු පාර. අතුරු පාරින් යන ටිකක් දුර තමයි යන්න තිබුණේ. ඉතින් අපි ගිහිල්ලා කවුරුත් නැති තැනක බයික් එක නැවැත්තුවා. මොකද මේ වටපිටාවේ කියන්නේ මේ තියෙන්නේ මල් වතු ඔය. ඉතින් මල් වතු ඔය පැත්තේ කැලෑව තියෙන්නේ, කැලේ තියෙන්නේ. ඒක නිසා කවුරුත් මේ පැත්තට යන්නේ නැහැ. ගියත් ඉතින් මොන හරි ලීයක් කපන්න බොහොම පරිස්සමෙන් යන්නේ. ඉතින් මේ හරිය කැලේ නිසා අපි සර්පයෝ වගේ සත්තු අල්ලලා ගෙනත් දාන්නේ මෙහාට. මොකද අපි සර්පයෝ මරන්නේ නැහැ. එයාලත් ඉතින් ඉන්න ඕනේනේ. ඔන්න ඉතින් අපි එයාව බිමින් තියලා බොහොම පරිස්සමට ලණුව ලියලා පැත්තකට අරන් ගිහලා මෙයාව දාන්න තමයි යන්නේ. බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. පියන ඇරලා ටික වෙලාවක් යනකල්ම මෙන්න මේ සර්පයා පියන උඩ හිටියා. ඉතින් එයා ගියේ නෑ. ඊට පස්සේ පොඩි ලීයක් අරගෙන තට්ටු කරාම තමයි මෙයා ගියේ. ගියත් එතනින් ගොඩක් දුර ගියේ නෑ. එතෙන්ට වෙලා තේක්ක කොලයකට රවුම් වෙලා හැංගිලා හිටියා. ඉතින් ඔයාලා කැලේට යනකොට ඇත්තටම ගොඩාක් පරිස්සම් වෙන්න ඕන මෙන්න මේ වගේ පාට තියෙන සර්පෙයින්ගෙන්. මොකද වේලිච්චි කොළවලයි මෙන්න මේ සර්ප ගේ පාටයි එක සමානයි. හරිම අමාරුයි. ඉතින් කුස්සිය වුණත් මම ලොකු අනතුරකින් තමයි බේරුනේ. මොකද දර කෑල්ලේ පාටට තමයි මෙයා හිටියේ. දර කෑල්ලේ නෙමෙයි හිටියේ, එහා පැත්තේ රවුම් වෙලා හිටියේ. ඉතින් ගන්න දර කෑල්ල ගත්තට පස්සේ තමයි ඒක යට මෙයා රවුම් වෙලා ඉන්නවා කියලා දැක්කේ. ඒක නිසා බොහොම කල්පනාවෙන් මේ දවස්වල අපි වැඩ කරන්න ඕනේ. සතා සර්පයෝ හැම තැනම ඉන්නවා. ඉතින් මේ සත්තු ආවා කියලා ඉතින් මරන්න නැද්ද කියලා තීරණය ඉතින් ඔයාලම තමයි තීරණය කරන්න ඕනේ. මම ඉතින් අපි ඉතින් සත්තු මරන්නේ නැති නිසා මෙන්න මේ වගේ පුළුවන් සත්තු පුළුවන් සර්පයෝ ගෙනත් දානවා. මොකද හැම සර්පයම මේ විදිහට අපිට ගන්න බෑ. විශේෂයෙන්ම ලොකු නයි වගේ සත්තු ගන්න බෑ. ඉතින් එයාලා එලවලා දාන එක තමයි කරන්නේ. මරන්නේ නෑ කිසිම අවස්ථාවකදීවත්. මොනම සතාවත් පුළුවන් තරම් මේ වගේ ගිහිල්ලා දාන්න බලනවා. එහෙම නැත්නම් එයාලව එතනින් අයින් කරලා දානවා.
ඔන්න ඉතින් අපි මෙයාව කැලේට දාලා කාටවත් දෂ්ට කරන්න එපා කියලා ඉතින් අපි නැවත ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර යන්න පිටත් වුණාට පස්සේ ඇත්තටම ලොකු සිද්ධියක් වුණා. හරිම දුක හිතෙන අපි හිතුවේවත් නෑ එහෙම සිද්ධියක් අපිට දකින්න ලැබෙයි කියලා. ඉතින් බලාගෙන ඉන්න මේ සිද්ධිය මොකද්ද කියලා. ඉතින් හිතා ගන්න බෑ මිනිස්සුයෝද මේ දේවල් කරන්න කියලා. පොළඟ බේරගත්ත සතුටකුත් තියෙනවා. එයාව මරන්නේ නැතුව කැලේට ගිහින් දාපු සතුටත් හිත ඇතුලේ තිබ්බා. ඉතින් ඒ සතුටත් එක්ක අපි එන්න පිටත් වෙනකොට මෙන්න මේ වගේ සිද්ධියක් දැක්කා. ඔයාලට පේනවනේ මොකක්ද මේ සිද්ධිය කියලා. පැටව් ගහපු බැල්ලියක් එක්ක බලු අම්මා කෙනෙක් එක්කන් පැටව් 4 දෙනෙක් මහා පාරේ කියන්නේ අපි එන පාරේ දාලා ගිහිල්ලා තිබ්බා. ඉතින් මේ සත්තු තාම පොඩි. ඉතින් අම්මගෙන් කිරි බොනවා. ඒ වගේම තමයි මේ බැලි අම්මට උනත් කිරි පැටවුන්ට දෙන නිසා ගොඩාක් කෙට්ටු වෙලා හිටියේ. ගොඩාක් බඩගින්නෙන් හිටියේ. ඉතින් ඇත්තටම ගොඩාක් දුක හිතුණා මෙන්න මේ සිද්ධිය දැකලා. ඇයි මෙහෙම කරන්නේ මිනිස්සු? ඉතින් කවුරු හරි කාගේ හරි ගෙදරකනේ මේ පැටව් හැදිලා තියෙන්නේ නේද? මුලින්ම බලු අම්මා කාගේ හරි ගෙදරක තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් පැටව් ලැබුණාට පස්සේ ඒ පැටව් එක මෙන්න මේ අතරමඟ එන කැලේට දාලා තිබී. ඉතින් මේ හරිය ගෙවල් නෑ ඇත්තටම. ඒක නිසා මේ සත්තුන්ට කණ්ඩ එහෙම දෙන්න විදියක් නෑ ළඟපාත ගෙවල් නැති නිසා. ඉතින් මේ වගේ දේවල් කවදාකවත් කරන්න හොඳ නෑ. අපිට මේ සත්තු එපා නම් කොහාට හරි ගිහිල්ලා දානවනම් ඉතින් ගෙවල් තියෙන පැත්තකට ගිහිල්ලා දැම්මනම් මේ සත්තුන්ට කෑම හරි ලැබෙනවා. ඉතින් මම නම් කියන්නේ ගිහිල්ලා දාන්න කියලා. මම ඒක කොහොමවත් අනුමත කරන්නේ නෑ. මෙන්න මේ වගේ අසරණ සත්තු කොහාට හරි ගිහිල්ලා දාන එක ඉතින් අපිට පුළුවන් විදිහට බලා ගන්න ඕනේ. ඉතින් මං ගෙදර ගිහිල්ලා පයින්ම ආව මේ සත්තුන්ට කෑම ටිකක් දෙන්න ඕන කියලා. ඔය ලොකු මාලා පිටට ඇවිල්ලා හරියට. හොරෙන් හදලා ලොකුලා නම් මොකක්ද කියන්නේ? ඊට මල්ලිත් එක මෙව කරලා ගත්තා බල්ලට එළියට මෙව කරලා හැබැයි හොඳට හිටියා. මොකක් කියලා මැරුණා. ඔව් ඒ තුන් දෙනෙක් කිව්වා. මේ වගේ සත්තු අපි ඉතින් අඳුරන්නේ නැහැනේ. ඒක නිසා මේ වගේ සත්තුන්ට කෑම දෙන්න යනකොට ගොඩාක් පරිස්සමට තමයි දෙන්න ඕන. මොකද මේ සත්තු හපන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් බෙහෙත් විදින්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ සතෙකුට ඔයාලා කෑම දෙනවා නම් ඇත්තටම ගොඩාක් පරිස්සමට දෙන්න. මොකද gedara හැදෙන සතා වගේ නෙමෙයිනේ මේ සත්තු නේද? අපි අඳුරන්නේ නැහැ. නිසා මෙයා සැරයිද හපනවා දානික පැටව් ඉන්න අම්මා කෙනෙක් නිසා බොහොම පරිස්සමට තමයි ලං වෙන්න ඕනේ. කොහොම නමුත් ඉතින් අපි ඈතින් ඉඳන් එනකොට මෙයා දැනගත්තා මෙයාට කෑම තමයි අරගෙන එන්නේ කියලා. කෑම ටික දාන්නවත් ඉඩ දුන්නේ ඒ තරම්ම මෙයාට බඩගිනි වෙලා තිබුණේ. මෙයා ඒ ටික කොලේට දාන්නත් කලින්ම තමයි කන්න පටන් ගත්තේ. ඉතින් එයාගේ තනිවට ඔන්න එයාගේ බලු පැටියෙකුත් හවුල් වෙලා තියෙනවා. ඉතින් බලු පැටියා අපි හිතුවේ බත් කන්නේ නැහැ කිරි විතරක් බොන පැටියෙක් කියලා. නමුත් එහෙම නෑ. මෙයාලා බත් චුට්ට කන චූටි පැටව්. ඉතින් අනිත් පැටව් තුන්දෙනා අපි ගේන්න ගියා. නමුත් අනිත් පැටව් තුන්දෙනා කෑ ගහනකොට මෙන්න මේ බලු අම්මා පොඩ්ඩක් කෑම නවත්තලා අපි ළඟට ආව. ඒක නිසා අපි පැටව් තුන්දෙනා ගන්නේ නැතුව පැත්තකට උනා. මොකද මෙයාව අඳුරන්නේ නැහැනේ අපි. අපණ්ඩත් ඉඩ තියෙන නිසා අපි ගොඩාක් පරිස්සමෙන් තමයි මෙන්න මෙයාලත් එක්ක වැඩ කටයුතු කරේ. අම්මා එක බලු පැටියෙක් කය කැලේට යවුනේ. නේ. ඒ බත් කවන්න අරන් ඉන්නේ. ඔයා කන්න පාඩුවේ. අම්මා මනසම රිදෙන්නට වෙලා බලු පැටියවල්ල මේ ඉතින් බලු අම්මා ඔයාලු කරගන්න ඕන පුතේ. නැත්තම් එයා පැටව වල්ලන්න දෙන්නේ නැහනේ. ඉතින් අම්මා ඔයාලු කරගන්න ඕනේ. මාව යාලු කරමු. හැමදාම මම තමයි බත් දෙන්නේ. අපි මෙයා වාඩියට එක්කන් මේ හතර දෙනාම වාඩිය එක්කන් යමු. ඒතර තාත්තා හැමදාම ඇවිල්ලා ලයිට් දාන්න එනවනේ වාඩියට. ඒතර බත් එවමු අපි. බෑ මාත්
අයිවෙන්න අයිවෙන්න. අයිවෙන්න. බල්ලේනවා. නෑ නෑ. හපන්නේ. ඔයා එන්න. මොකද ඈ? මෙහාට එන්න. ඔයා මේ අල්ලන්න එපා එන්න. බත් කන්න විල. කන්නේ එන්න. එයාලා ඔය පැටව හිටපු දෙන් ඔයා එන්න. බත් කන්නේ ගන් අල්ලන්නේ එන්න. අල්ලන්නේ. යා. බත් කන්නේ ඈ අපි පැටව අල්ලන්නේ. හරිද? ඔයා බල්ල යන්නේ අපි ආවේ. ඔයාට බත් ටිකක් දෙන්න. යා කන්න එන්න. කොහෙන්ද? ආය අල්ලන්නේ එන්න. කන්න. හැමදාම ගෙනත් දෙන්නම් බත්. හරිද? කන්න. අල්ලන්න එපා. තව තුනෙක් ඉන්නවා. කන්න. ඉතින් දැක්ක නේද මොකද වුනේ කියලා. මොන වුණත් එයත් පැටවුන්ගේ අම්මා කෙනෙක්. එයා කැමති නෑ එයාගේ පැටව කෑ ගහනකොට කවුරුත් එයාට හිරිහැරයක් හිංසාවක් කරනවට. අපි උනත් කැමති නෑනේ අපේ දරුවන්ට කවුරු හරි හිරිහැරයක් හිංසාවක් කරනවට, අපෙන් ඈත් කරනවට, අපෙන් දරුවෝ ඈත් කරනවට අපි කැමති නෑ. ඒ වගේ තමයි මෙන්න මේ බලු අම්මත් එයාගේ පැටවට හිංසා කරනවට කැමති නෑ. ඉතින් එයා හිතුවේ අපි එයාගේ පැටවුන්ට හිංසා කරනවා කියලා. ඒකයි එයා කන එකත් නවත්තලා දුවගෙන ගියේ. මෙයා හපන්නේ නෑ. හරිම අහිංසකයි. ඉතින් ගොඩක් බඩගින්නින් හිටියේ. එයාට අපි කතා කරන එක හොඳට තේරුණා. සතෙක් වුණත් ආදරේ කරුණාව දෙනවා නම් ඒ සතා හොඳටම හීලෑ වෙනවා. ඉතින් ඒක මෙන්න මේ බලු අම්මගේ හොඳට ඔප්පු වුණා. ඊට පස්සේ අපි යාට කතා කරාම එයා ඇවිල්ලා නැවත කෑවා. ඔන්න ඉතින් තව යාළුවෝ දෙන්නෙක් මෙන්න මෙයා මේ කෑම කන්න එකතු වුණා. ඉතින් ඒ වෙනකොට නම් ඉතින් කෑම මේ දෙන්න කාලා ඉවර වුණා. තව පැටියෙක් ඉන්නවා. එයා නම් ඉතින් ටිකක් ලෙඩ පාටයි. බලමු එයාට මොකද අපි කරන්න කියලා. අපේ කුමුරේ පොඩි වාඩියක් තියෙනවා. ඉතින් ගෙදරක් වගේ හදලා මම හිතුවේ මේ බලු අම්මත් එක්ක මේ පැටව 4 දෙනා ඒකට ගිහිල්ලා දාන්න ඕනේ කියලා. මොකද ඒකට අපි හැම වෙලාවෙම යනවා. ඉතින් අපේ ගෙදර ළඟ ඉඳන් ටික දුරයි තියෙන. ඉතින් ඒකේ කුඹුරක් කරලා තියෙන්නේ. ඒක නිසා කුඹුර බලන්න අපි දවසට 4-5 වතාවක් විතර යනවා. ඉතින් ඒක නිසා මෙයාලට කෑම ටිකක් දෙන්න අපහසුතාවයක් වෙන්නේ නැහැ කියලා හිතලා අපි මෙයාව ටිකක් යාළු කරගන්න. තාම අපිට පැටව එහෙම අල්ලන්න දෙන්නේ නැහැ. ඒක නිසා තව දෙපාරක් තුන්පාරක් කෑම දීලා මෙයා යාළු කරගත්තට පස්සේ එන්නේ ඒ වාඩියට අපි මෙයාලව එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා එයාලට එහෙ ආරක්ෂිතව ඉන්න පුළුවන්. ඉතින් කෑම බිහිමේම අඩුවක් වෙන්නේ නැහැ. මට පුළුවන් මේ සත්තුන්ට කන්න කෑම ටික එවන්න. අද දවස ගොඩක් විශේෂ දවසක්. මොකද අද හොඳ වැඩ දෙකක්ම කරා. ඉතින් හිතට හරීම සැනසීමක් සතුටක් දැනෙනවා. ටික වෙලාවක් මෙයාලා ළඟ හිටියට පස්සේ ඔන්න චුට්ටක් විතර පැටව ටික අල්ලන්න නම් හම්බ වුණා. ඒත් එයාලගේ අම්මා ළඟ ඉඳන් පොඩ්ඩක් අපිට සද්ද එහෙම දානවා. ඒක නිසා ඉතින් අපි ගොඩක් එයාලව අල්ලන්න ගියේ නෑ. ඒ පැටව වුණත් අපිට ගොඩක් හීලා නෑනේ. අපි එයාලට අමුතුයිනේ කැම ටිකක් දුන්නා කියලා. ඉතින් එකපාරම අපිත් එක්ක යාළු වෙන්නේ නෑ. ටික වෙලාවක් හිටියාම ඔන්න ඉතින් අපිත් එක්ක යාළු වෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ සිද්ධියක් දකිනකොට ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් මේ වගේ සිද්ධි නම් ඔයාලට ගොඩාක් දැකලා ඇති. ඒ වගේම තමයි ඔයාලා මේ වගේ සත්තුන්ට උදව් කරලත් ඇති. ඉතින් පහලින් ඔයාලගේ අදහස දාලා යන්න අමතක කරන්නත්
එපා. ඒ වගේම තමයි මේ සත්තු මොන හරි අපි වැඩ පිළිවෙලක් කරන්න ඕනනේ. මේ සත්තු මෙහෙම පාරවල් ගානේ දාලා යන්න අපිට බෑනේ. ඒක නිසා බලමු ඉදිරියට මෙයාලට මම මොකද කරන්න කියලා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා හොඳයිද ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි නැවතත් මේ වගේ වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලුම දෙනා පරිස්සමට ඉන්න. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.